විදුරු අනාගතයේදී ඉතා ඉක්මනින් සිදු වෙන්න තියෙන අනාවැකිය මෙන්න මේකයි. එසිකල් 38ක විස්තරාත්මකව ලියලා තියෙනවා. නමුත් මම පැහැදිලි කරලා කියන්නම් මොකද්ද වෙන්න යන්නේ කියලා. මෙන්න මේකයි වෙන්න යන්නේ. මම මේ කියපු රටවල් ටික මොනවාද රටවල්? රුසියාව, ජර්මනිය, ප්‍රංශය, තුර්කිය, ඉරානය, ලිබියාව, ඒ වගේම ඉතියෝපියාව, සොමාලියාව වගේ රටවල්. මේ ඔක්කොම එකතු වෙලා මොකද්ද කරන්න යන්නේ දන්නවද? ඊශ්‍රායලය ආක්‍රමණය කරනවා සිරියාව හරහා. ගෝලන් කඳු වැටිය හරහා. ඒ ආක්‍රමණය කරන්න එනකොට ඊශ්‍රායලයට ඇතුළු වෙනකොටම මිලියන ගණනක හමුදාවක් මෙන්න එන ක්‍රමය. ලිබියා තියෙන්නේ මෙහෙ. මේ කියන්නේ ටියුනීසියා. මේ ඔක්කොම රටවල් ආක්‍රමණය කරනවා. රෝමා කියන්නේ ජර්මනිය. මේකත් කියන්නේ රුසියාව. තොගර්ම කියන්නේ තුර්කිය. මේ ඔක්කොම රටවල් මොකද කරන්නේ? පර්සියා කියන්නේ ඉරානය. මේ ඔක්කොම රටවල් ආමි එකක් වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ඇතුව මේක ආක්‍රමණය කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ වෙනකොට රුසියාව සහ අනෙක් රටවල් ගෙනහැල්ලා තියෙනවා යෝජනා ඊශ්‍රායලයට විරුද්ධව 20 ගණනක් ආක්‍රමණය කරන පිණිස. පසුගිය අවුරුදු 15-20 ඒ හැම යෝජනාවක්ම එක්සත් ජාතීන්ගේ තියෙන ආරක්ෂක මණ්ඩලය කියලා එකක්. දේශපාලනය දන්න ගන්නවා. මේ එක්සත් ජාතීන්ගේ තියෙන ආරක්ෂක මණ්ඩලය කියලා එකක්. මේ ආරක්ෂක මණ්ඩලයට ගෙනනවා යෝජනා. එක එක රටවල්. මේ ඔක්කොම ගේන්නේ රුසියාව, ඉරානය වගේ රටවල් තමයි ගේන්නේ ඊශ්‍රායලට විරුද්ධව. ඒ ගෙනාපු හැම වෙලාවකම ඇමරිකාව ඒ යෝජනාව පරාද කළා. ඒ දන්නවද? රටවල් පහකට තියෙනවා වීටෝ බලය. ඒ රටවල් පහෙන් එකක් ඒ යෝජනාවට විරුද්ධ නම් අනිත් රටවල් ඔක්කොම කැමති වුණත් වැඩක් නැහැ ඒ යෝජනාව පරාද. මෙච්චර කල් ඇමරිකාව ඒ ඊශ්‍රායලට විරුද්ධව ගෙනාවු හැම යෝජනාවකටම විරුද්ධව ඡන්දය දුන්නා. මම පොඩි නිවුස් එකක් කියන්නම්. තවදුරටත් ඇමරිකාව ඊශ්‍රායලයට සහයෝගය දක්වන්නේ නැහැ. ඇයි ඒ? දැන් ඇමරිකාවේ ඉන්න ජනාධිපති මුස්ලිම් නිසා. බරක් ඔබාමා කියන්නේ ක්‍රිස්තියානි කෙනෙක් නෙමෙයි. වරදවල තේරුම් ගන්න එපා. එයා මුස්ලිම්. එයා මුස්ලිම් බ්‍රදර්හුඩ් කියලා සංවිධානයක් තියෙනවා. අහලා තියෙනවද? ඒගොල්ලෝ තමයි ඔය මැද පෙරදිග විප්ලව කරන්නේ. මුස්ලිම් බ්‍රදර්හුඩ්. මුස්ලිම් බ්‍රදර්හුඩ් එකේ ප්‍රබල සමාජිකයෙක් බරක් ඔබාමා කියන්නේ. මම කොහොමද කියන්නේ? එයාගේ ස්පීච් රයිටර්, එයාගේ කතා ලියන කෙනෙක් ඉන්නවා. හැම ජනාධිපති කෙනෙකුට ඉන්නවා ස්පීච් රයිටර්. ඒ ස්පීච් රයිටර් නැත්තම් මේ ඒවා ලියන කෙනා මුස්ලිම් බ්‍රදර්හුඩ් එකේ ඔෆිෂියල් මෙම්බර් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි. ඔබාමාගේ ඉන්නවා තානාපතිවරේ මැද පෙරදිග තානාපතිවරුන් උඩින් එක්කෙනෙක් පත් කරලා තියෙනවා. එයා යටතේ රටවල් 50ක තානාපතිවරු ඉන්නවා. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා. ඒ පුද්ගලයා මුස්ලිම් බ්‍රදර්හුඩ් එකේ මෙම්බර් කෙනෙක්. එතකොට ඔබාමා කියන්නේ ක්‍රිස්තියානි කෙනෙක් නෙමෙයි. ඔබාමා කියන්නේ මුස්ලිම් බ්‍රදර්හුඩ් කියන සංවිධානයේ සමාජිකයෙක්. ඒගොල්ලන්ට ඕන දේ තමයි එයා වැඩ කරන්නේ. එයා කවදාවත් ඊශ්‍රායලයට විරුද්ධව දෙන යෝජනාවකට විරුද්ධ වෙන්න යන්නේ නැහැ. ඒක අපිට හොඳට තේරෙනවා. ඔබාමා කිව්වා මේ ළඟදී මාස දෙකකට ඉස්සෙල්ලා ඊශ්‍රායලයට තර්ජනය කරලා කියනවා ගැටපෙරදිගට සාමය ගේන්න නම් ඕගොල්ලෝ 1967ට පෙර තිබිච්ච දේශ සීමාවලට යන්න ඕනේ. ඔබ දන්නවද ඒක තේරුම මොකක්ද? ඒක අපිට වැදගත් තමයි. 1967 තමයි ජෙරුසලම ඊශ්‍රායලයේ කොටසක් බවට පත් වුණේ. එතකම් ජෙරුසලම ඊශ්‍රායලයේ කොටසක් නෙමෙයි. ඔබාමා කියන්නේ මොනවද දන්නවද? ජෙරුසලම ඊශ්‍රායලයට අයිති නැහැ කියලා. දෙවියන් වහන්සේ කියනවා ඊශ්‍රායලයේ අගනුවර තමයි ජෙරුසලම. ඔබාමා කියනවා නැහැ කියලා. කවුරු කියන්නද අපි? ඔබාමා කියනවා 1967ට ඉස්සෙල්ලා තිබිච්ච
පංචමායින් වලට යන්න. ඒ කියන්නේ ජෙරුසලම නැති කරගන්න. හැබැයි මේ කතාව නිසා ලස්සන දෙයක් ඇමරිකාවට නම් සිද්ධ වෙනවා. මොකද ඇමරිකාව යනවා 1977 ඉස්සෙල්ලා. ආපහු. නිවුස් බලන්න. මං කියන දේ මොනවද නිවුස් බලන්න. මේ අද උදේ නිවුස් වල කියනවා ඇමරිකාවේ රැකියා හිමියේ හිතුවට වැඩිය දරුණුයි. මිනිසුන්ට ජොබ් නැති වෙනවලු හොකලා. ඒ විතර තව ඉස්සරහට වෙයි. කුණාටු පිට කුණාටු වෙනවා. විනාශ පිට විනාශ වෙනවා. ඇයි දන්නවද? ඇමරිකාවේ ඉන්න අය දැනගන්න ඕනේ ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරේ ඊශ්‍රායලය නිසා. ඊශ්‍රායලට විරුද්ධ වෙච්ච ගමන් සාපේනවා. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ ආබ්‍රහම් මොකද කිව්වේ? නුඹට ආශිර්වාද කරන අයට මම ආශිර්වාද කරනවා. නුඹට සාප කරන අයට මම සාප. ඉස්සරහට වෙන්න යන යුද්ධය. මේ ලෝකයේ තියෙන ඔක්කොම හමුදාවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ඇතුව ඊශ්‍රායලය ආක්‍රමණය කරන ගෝලාන් අයිස් වල. ඊශ්‍රායලයට ඇතුල් වෙනකොටම මිලියන ගණනක හමුදාවක් රටවල් සෑහෙන ගාණක් නියෝජනය කරනවා. මම විශ්වාස කරනවා යාඥා කරනවා ලංකාවෙන් නම් හමුදාව යවන්න එපා. ලෝකේ ඉන්න බොහෝ රටවල් වලින් හමුදාව එක්ක ඇතුල් වෙලා ඊශ්‍රායලයට ඇතුල් වෙන සැකම් ලෝක ඉතිහාසයේ කවදාවත් නොවෙච්ච විදිහේ භූමිකම්පාවක් සිද්ධ වෙනවා. කොහෙටද? මුළු ලෝකයම සෙලවෙන ආකාරය. ඒ විතරක් නෙමෙයි. උල්කාපාත වර්ෂාවක් වැටෙන්න යනවා. ඇයි උල්කාපාත වර්ෂාවක් වැටෙන්නේ? භූමිකම්පාව සිද්ධ වුණාම මැරෙන්නේ ග්‍රවුන්ඩ් ෆෝර්සස් නැත්නම් පොළොවේ ඉන්න හමුදාව විතරයි. හැබැයි උඩින් ආක්‍රමණය කරන්න පුළුවන් නේද? උල්කාපාත වර්ෂාවක් නෝකද? ඊශ්‍රායලය එක වෙලිල්ලක්වත් පත්තු කරන්නේ නැහැ. මිලියන ගණනක හමුදාවක් විනාශ වෙනවා. දෙවියන් වහන්සේ. ඇයි දන්නවද දෙවියන් වහන්සේ කරන්නේ? එසිකියල් පොතේම කියලා තියෙනවා ඇයි එක කරන්නේ. මොකද දන්නවද? මුළු සියලුම ජාතීන් මම දෙවියන් වහන්සේ බව දැනගන්නා පිණිස. මොකද හේතුව? අපි කිව්වහම දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියලා මිනිස්සු අපිට සමච්චල් කරනවා. ඒක වෙලා තියෙනවනේ. මේ අන්තිම කාලෙදී දෙවියන් වහන්සේ ඒක පොඩ්ඩක් වෙනස් කරන්නේ. පොඩ්ඩක් හොලවන්නේ. මුළු ලෝකෙම ඉන්න අයට පෙන්වන්න යනවා. දෙවියන් කියලා කෙනෙක් ඉන්නවා. ඉතින් මම ඔබට කියන්නේ මෙන්න මේක. ඔබ දන්නා අය කියලා කියන්න මෙන්න මෙහෙම යුද්ධයක් වෙන්න යනවා ඉස්සර. දැන් විශ්වාස නොකරට කමක් නැහැ. ඒක වෙනකොට විශ්වාස කරා. ඒ යුද්ධය ඉවර වෙන හැටි කියන්න කොහොමද දන්නවද? යුද්ධ කරලා නෙමෙයි යුද්ධය ඉවර වෙන්නේ. භූමිකම්පාවකින් උල්කාපාත වර්ෂාව. මේ ක්‍රියාවලිය මේ යුද්ධය නිසා මුළු ලෝකෙම හෙළවෙන්න යනවා. ඒ මුළු ලෝකෙම හෙළවුණා. මුළු ලෝකෙම ඉන්න මිනිස්සු දැනගන්න යනවා. මේ ලෝකෙ දෙවි කෙනෙක් ඉන්නවා. ඒක වෙන්න නම් අපි කියලා කියන්න ඕනේ. ඒ මිනිස්සුන්ට මේ දෙයක් වෙන්න යනවා. උනාට පස්සේ කියලා වැඩක්. වෙන්නේ ඉස්සෙල්ලා කියන්න. හොඳයි. මේක තමයි ඊළඟට සිද්ධ වෙන්න යන දේ. නමුත් තව ගොඩක් දේවල් තියෙනවා. susum dine langai taru kat gili hen e anadine langai e nisa e adare pamag
ළඟයි හිම කඳු දිය වෙන ඒ සුසුම